පැහැදිලි කියන එක. එතකොට මොකද කරන්න ඕන? ඔබට පුළුවන්කම තියෙන්න ඕන. ගෙදර හැම මලගෙදරකම සිංහල බෞද්ධ හැම මලගෙදරකම මගේ මේ බණ අහලා ඇත්ත මේ අපේ ස්වාමින් වහන්සේ කියන්නේ මේක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා හිතෙන්න නිවන් දකින්න වෙර අදන අවංක බෞද්ධ බුදුහාමුදුරන්ගේ අවංක දරුවෝ නම් අද ඉඳලා මේක පටන් ගන්න. මොකද තමන්ගේ ඥාතිවරයෙක් මැරුණාට පස්සේ මෙච්චර කල් තිබිච්ච මලගෙවල් වල සංස්කෘතිය වෙනස් කරන්න. සිංහල බෞද්ධ නම් මලගෙදර සංස්කෘතිය වෙනස් කරන්න. මොකද්ද? උපාසක අම්මලා ගෙදර තියලා තියන්න ඕන මොනවාද? කුෂන් කොට්ට ටිකක්. මොනවද තියන්න ඕන? කුෂන් කොට්ට ටිකක් තියන්න ඕන. ස්ටූල් එකක් තියලා ස්ටූල් එක උඩ තියන්න ඕන ප ဋ ාණ පොත් ටිකක්. මොනවද තියන්න ඕන? ප ဋ ාණ පොත් ටිකක් තියන්න. තමනුත් මලගෙදරට එන ඥාතිවරයොත් සියලු දෙනා එකතු වෙලා අවම වශයෙන් එන අය විනාඩි 5ක් 10ක් අරගෙන ප ဋ ාණ පොතේ අඩුම ගානේ ප්‍රත්‍ය 4ක් 5ක්වත් සජ්ජායනා කරලා වැඳලා යන්න කියනවා. දැන් ආවට පස්සේ මොනවද කතා කරන්නේ? අනේ අක්කා ගිය සතියේ අයියා මාත් එක්ක කතා කළා. ඔය ඉතින් මැරෙන්න කලින් කතා කරන්න පුළුවන්. මැරුණාට පස්සේනේ කතා කරන්න බැරි. බොරුවනේ. දැන් ඇවිල්ලා මොකටද ඔය බොරුව කියවලා යන්නේ නේ? ඉතින් ගෙදර ඉන්න මිනිසුන්ට තව තවත් බොරුව කියවලා ආණ්ඩවන්න බලන්නේ. අනේ අක්කා අයියා නම් හරි හොඳයි. ඔය හොඳයි තමයි දැන් මැරිලා. මං කියන කතාව තේරුණාද? ඊට පස්සේ ඇවිල්ලා අහනවා මේ අයියා අසනීප වෙලා ගොඩක් කල් හිටියද? ඊට වඩා නරකද මේ මැරිච්ච මලමිනිය දිහා විදර්ශනා කළ තමනුත් මැරෙනවා කියලා බෞද්ධයෝ හැටියට නේද? දැන් බලන්න ඇත්තටම සිංහල බෞද්ධ මලගෙවල් වල ඊටාම කලාතුරකින් මලගෙදරක් විතර සැබෑ මලගෙදරක් කියලා තියෙනවා. අනිත් ඒවා ඔක්කොම ලඳෝනා. දැන් ඔය අනිත් ආගම් වල මිනිස්සුනේ ආණ්ඩවනේ ගාලා මෙහෙනේ අයියෝ ආණ්ඩවනේ ගාලා පපුවට පැහැර මේ ගහ අඬන්නේ. දැන් බෞද්ධයෝ ඒ තත්ත්වයට ඇවිල්ලානේ. එතකොට බෞද්ධයෝ කියලා වෙනසක් නැහැනේ. හරි. හැබැයි බුද්ධ ශාවකයෝ නම් මොකද වෙන්න ඕන? ඔබ බුදු බණ අහලා ප්‍රායෝගිකව සුණාත ඇහුවා, ධාරේත ඒක දරාගත්ත චරාතන්න මලගයක් වෙච්ච වෙලාවෙත් ඒ පැත්තෙන් ඒක දරා ගන්න ඕන.